අපි මේ වෙලාවේ ඉන්නේ මැණික් ගඟ අසල. අපි ඊයේ මැණික් ගඟ ගැන කතා කළා. මැණික් ගඟේ වටිනාකම ගැන කතා කළා. මැණික් ගඟයි කතරගම දේවාලය අතර තියෙන බැඳීම ගැන කතා කළා. ඒ වගේම මේ මැණික් ගඟ සහ මේ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම ගැන කතා කළා. දැන් අපි කතා කරන්නේ ඊට වඩා තවත් වටින දෙයක්. ඒ ඔබේ ජීවිතය පිළිබඳ වටිනාකම කියන කාරණයක්. ඒක තමයි මැණික් ගඟ. දැන් මේ බොහෝ පිරිසක් මේ නාන තැන තමයි වල්ලියම්මා තොට. මෙතන ආරක්ෂිත වැටක් සවි කරලා තියෙනවා. ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. මෙතන අධීක්ෂණයක් යටතේ නාගන්න පුළුවන්, පේවෙන්න පුළුවන්. නමුත් මෙතනින් උඩහට ඒ කියන්නේ සෙල්ල කතරගම පැත්තට මැණික් ගඟ භාවිත කරනවා බොහෝ දෙනෙක්. මේ භාවිත කරනවා සමහරලාට භයානක තැන් ඉන්න පුළුවන්, කිඹුල්ලෝ ඉන්න පුළුවන්, නැත්නම් ගැඹුරු තැන් තියෙන්න පුළුවන්. මේ අවදානමත් එක්ක තමයි සමහර වෙලාවට බැතිමතුන් මැණික් ගඟ භාවිත කරන්නේ. අද අවාසනාවන්ත සිදුවීමකුත් වෙලා තිබුණා. දෙදෙනෙක් දියේ ගිලෙන්න ගිහින් ජීවිත ආරක්ෂකයන් ආරක්ෂක නිලධාරීන් එකතු වෙලා බේරගෙන තිබුණා. මේ තත්ත්වය දැඩි අවදානම් තත්ත්වයක්. ඒ වගේම අපි දන්නවා කතරගමට මෙවර ඇසල මංගල්‍යයට ලක්ෂ 25ක් විතර මේ පුදබිමට පැමිණෙතයි කියලා අපි විශ්වාස කරනවා, අපේක්ෂා කරනවා. මේ පැමිණෙන පිරිස කිරින්ද වගේ ප්‍රදේශවල නාන්න යනවා මුහුද. මුහුදේ තත්ත්වයක් මේ කාලෙත් එච්චර හොඳ නැහැ. මේ නිසා ඔබේ ජීවිතේ වටිනවා. ඒ නිසා තමයි වගකීතු මාධ්‍ය ආයතනයක් පිළිබඳව අපි කතා කරන්න කල්පනා කළේ. අපි ආරාධනා කළා මැණික් ගඟ ඉවුරටම මොණරාගල දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් රවින්ද්‍ර කුමාර මහත්මයා. ඇත්තටම මහ ජනතාවට අපි පණිවිඩයක් දෙමු ජාතික රූපවාහිනියෙන්. Tamanගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඇත්තටම අපි මේක සූදානම් කරනවා මේ ඇසල පෙරහැරත් එක්ක කොහොමද මේ පූජ්‍ය භූමියට අතිවිශාල ජනකායක් පැමිණුනහම ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි විශේෂිත ආපදා කළමනාකරණ සැලැස්මක් සකස් කරලා තියෙනවා. ඒ සැලැස්මේ ප්‍රධාන අංගයක් බවට පත් වෙලා තියෙනවා මේ මැණික් ගඟ. ඒත් මේ මැණික් ගඟ මේ පාදයාත්‍රාවේ එන සියලුම බැතිමතුන් පරිහරණය කරන ස්ථානයක්. ඒ නිසා අපි කල් වෙලා ඇතුවම මේකට සූදානම් වෙලා මේ ගඟේ නාන ස්ථානවල ආරක්ෂක ස්ථානවල තොටුපළ පමණක් භාවිතා කරන්න අනෙකුත් ස්ථාන අනාරක්ෂිතයි කියන බැනර්ස් ප්‍රදර්ශනය කරලා ඒ වගේම කිඹුළු ඉන්න ස්ථාන කලින්ම හඳුනාගෙන ඒ ස්ථානවල කිඹුලන් ගැවසෙන බැවින් මේ ස්ථාන නෑමට සුදුසු නෑ කියන පණිවිඩය අපි බෝඩ්ස් වලින් ලබා දුන්නා. ඒ මාධ්‍ය තුනෙන්ම ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඊට වඩා අපි බලාපොරොත්තු වුණා ජීවිත ආරක්ෂක කණ්ඩායම් යොදවන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපට හැකියාව ලැබුණා නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක කණ්ඩායමේ 26 දෙනෙක් අපිට අනුයුක්ත කරගත්තා. ඒ 26 දෙනා දැනට මේ මැණික් ගඟේ දියනාන හැම ස්ථානයකම ඒක රඳවලා තියෙනවා. ඔවුන් උදේ ඉඳලා රැ වෙනකම්ම ඔවුන්ගේ කාර්යභාරය නියුක්තලා ඉන්නවා. අද දින උදෑසන අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා සෙල්ල කතරගම පාලමට පහළ කොටසේදී ඒකේ දියනාන්න ගිහිපු දෙදෙනෙක් එක්කෙනෙක් තමයි නුවරඑළිය ප්‍රදේශයෙන් පැමිණිච්ච කෙනෙක්, අනිත් එක්කෙනා හාලියල ප්‍රදේශයෙන් පැමිණිච්ච කෙනෙක්, තරුණයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම අපේක්ෂිත නොවූ වලකට වැටිලා ජීවිත ආරක්ෂක කණ්ඩායම විසින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම පිළිබඳව අපට අද දිනේදී වාර්තා වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මැණික් ගඟ කොටස පමණක් නෙවෙයි මේ ආශ්‍රිතව තියෙන අනිකුත් වැව්වල දෙටගමුව වැව වෙන්න පුළුවන්, අක්කර 20 වැව වෙන්න පුළුවන්, ඊළඟට 30 වැව වෙන්න පුළුවන්, කිරින්ද වෙන්න පුළුවන්. මේ ඕනෑම ස්ථානයකදී දියනානකොට ඒ ස්ථාන සුදුසු ස්ථානවල පවණක් භාවිතා කරන්න කියන පණිවිඩය අපි ලබා දෙනවා. ඒ ස්ථාන තොටුපළ ආරක්ෂිතයි, අනිකුත් ස්ථාන අනාරක්ෂිතයි. ඒ නිසා අපි ලංකාවේ හැම දෙසින්ම පැමිණෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ ඔබ මේ වැඳුම් පිදුම් කරලා යන එන ස්ථානයේදී මැණික් ගඟ සෝ අනිකුත් වැව් භාවිතා කරනවා නම් ඒවායේ දියනානකොට ඉතාමත්ම සුපරීක්ෂාකාරීව ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න, අනාරක්ෂිත ස්ථානවල දියනාන්න එපා කියන පණිවිඩය තමයි අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. අපි එතුමන්ට මැණික් ගඟ ගාවටම ආරාධනා කළේ මේ ස්ථානයේ තමයි වඩා වැදගත්ම තැන. දැන් මේ ගඟ මහවැලි ගඟ තරම් නැත්නම් කළු ගඟ තරම් මහ විශාල නෑ. ඒ නිසා සමහරු හිතන්න පුළුවන් ජල මට්ටමත් ටිකක් අඩු නිසා ආරක්ෂිතයි කියලා. හැමතැනම ආරක්ෂිත නැහැ. අර එතුමා කිව්වා වගේ කිඹුල්ලු ඉන්න පුළුවන්, ගැඹුරු තියෙන තැන් තියෙන්න පුළුවන්. මේ නිසා නම් කරලා තියෙන තැන්වල විතරක් දියනාන්න කියන කාරණේ විශේෂයෙන් මතක් කරනවා. මේ හැම දෙයකටම වඩා අපිට ඔබේ ජීවිතය වැදගත්. ඒ නිසායි අපි වක්කියුතු මාධ්‍ය ආයතනයක් විදිහට මේ පණිවිඩේ ඔබට ලබා දෙන්න තීරණය කළේ.